හෙලෝ ගයිස්. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සයිබර්කවය YouTube channel එකේ න තවත් අලුත් වීඩියෝ එකකට. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට Android phone එකේ Apple phone දාලා කොහොමද මෙන්න මේ වගේ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් මම ෆොන්ට් එකේ link එක description එකේ එහෙම නැත්නම් comment section එකේ pin කරලා ඔයාලට තියෙනවා. ඔයාලට එකෙන් ගිහින් download කරගන්න පුළුවන්. සරලව මේක හදන්නේ අපිට ඉස්සෙල්ලාම වීඩියෝ ක්ලිප් එකක් ඕන. අපි වීඩියෝ ක්ලිප් එකක් හොයාගද්දි අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා Pinterest එකේ ඔයාලට මේ වගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝටෝ තියෙනවා, වීඩියෝ තියෙනවා, මේ තියෙන ලස්සන මේක ලින්ක් එක මේ විදිහට කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලා Chrome එකට. ගිහලා මේකේ Pinterest video download කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේකේ එනවා සෙට් එකක්ම. ඔයාලට මේකෙන් කැමති එකකට ගිහිල්ලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේකට දීලා ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මේක වැඩි පෙන්වන්න යන්නේ නැහැ. මෙතනින් ඩවුන්ලෝඩ් ද වීඩියෝ කියලා ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඔයාලට මෙතන percentage එක වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. අපි දැන් යමු මේකට. හරි. ඔයාලා ඊට පස්සේ Apple font එක ඇඩ් කරගන්න හැටි මම පෙන්නන්නම්. මෙතන මම මේ ටික delete කරගන්න ඉස්සෙල්ලාම. මම වීඩියෝ එක ඇඩ් කරනවා පෙන්නන්න. ඔයාලට වීඩියෝ එක ඇඩ් කරනවා ඔයාලා දන්නවා ඇති. insert use කරනවා නම්. ඉතින් මෙතන text විදියට මෙහෙම ඇඩ් කරලා අපි ගහමු මොකක් හරි Apple font එක දාමු. මේ වගේ එකක් දාලා මේ විදියට මේකට දානවා. ඊට පස්සේ ඔයාලට ෆොන්ට් එක ඇඩ් කරගන්න තැන. දැන් අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එක ඔයාලා එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. මේ ZH කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා මේ තියෙන ෆොන්ට් දෙක මේකේ ඔයාලට එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඉන්න ෆයිල් එක මේකේ ෆයිල් එක delete කරලා වගේ. මේ තියෙන මේක ඔයාලා මෙහෙම ක්ලික් කරලා මේක අනේ එකපාරක් ඔබන්න. ඉබ්බුවට පස්සේ මෙතන extract here කියලා එනවා. extract here දෙන්න. දැන් මේකේ password එකක් ඉල්ලනවා. මම ඔයාලට දාන එකේ password එක නැතුව අයින් කරලා දාන්නේ. ඒ විදිහට extract වෙලා ඔයාලට මේ විදිහට ෆයිල් එකක් හැදෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඇතුලේ මෙන්න මේ විදිහට ෆයිල් දෙකක් තියෙනවා. එකක් emoji ෆයිල් එක, අනිත් එක text ෆයිල් එක. ඉතින් ඊගාවට අපි යමු මේක කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් මේ අපි ටෙක්ස්ට් එක ඔයාලට මේක මේ විදිහට ඇද්ද හැකි. ඇදලා ඔයාලට ඕන නම් මේකට ඉෆෙක්ට් එකක් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ sorry ඉන්න. දැන් මේ ෆොන්ට් එක දාලා තියෙන්නේ අපි. ෆොන්ට් එක ඇඩ් කරගත්තේ නැහැ. මට ෆොන්ට් එක ඇඩ් කරගන්න අමතකුණා. ඊට පස්සේ ඔයාලට මෙතන මේකෙන් ගිහිල්ලා ඔයාලට පෙවුනක් දන්නේ නැහැ. මෙතන මේ තියෙන්නේ මෙන්න මෙතන මේක ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ඩවුන්ලෝඩ් වෙච්ච ෆෝල්ඩර් එකේ ෆයිල් එකට. දැන් මගේ තියෙන්නේ මේ උඩ බලන්න බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වල තමා ඒක තියෙන්නේ. මේ තියෙන ඩවුන්ලෝඩ් වල තමයි ISO මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඔයාලා මේකේ ෆොන්ට් එක සිලෙක්ට් කරන්න ඕනේ ඔයාලට ෆොන්ට් එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ දෙකම ඇඩ් කරලා තියෙන්නේ. මේ දෙක දෙපාරකට ඒ විදිහට ඔයාලට ඇඩ් කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ ටෙක්ස්ට් එක දාලා මෙන්න මේ විදිහට ඒ උඩ තියෙන සිංහල මෙන්න මේක උඩ ටච් කරාම මේක තමයි මේකේ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක. මේ විදිහට ටෙක්ස්ට් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ ඉරි තුනක් තියෙන අන්න ඒක උඩට ගිහිල්ලා මේක බෝල්ඩ් කරගන්න ඕනේ. හරිද? බෝල්ඩ් කරගන්නත් ඕනේ.
ඊට පස්සේ ඔයාලට ඇනිමේෂන් එකක් වගේ දාන්න පුළුවන්. ඕන නම් මෙන්න මේ විදිහට මේක ඇනිමේෂන් එකකුත් දාන්න පුළුවන්. ඉන් එකට දාලා ගත්ත හැකි. එතකොට මෙන්න මේ විදිහට තමයි. දැන් අපි කතා කරමු මේක සේව් කරලා ටෙක්ස්ට් එක ගැන. ටෙක්ස්ට් එක ගැන ගද්දී ටෙක්ස්ට් එක කියන්නේ ෆොන්ට් එක. අපි මේකෙන් ෆොන්ට් එක සෝරි මේ ඉමෝජි මේ විදිහට ඉමෝජියක් දානවා. මෙන්න මේ ඉමෝජි දෙක දාන්නේ. දැන් පේනවනේ ඔයාලට Android style ඉමෝජියක් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා අර මන් දීපු අනිත් ෆොන්ට් එක මෙන්න මේ විදිහට මේ ෆොන්ට් එක උඩත් මෙහෙම ක්ලික් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක Apple ෆොන්ට් එකක් විදිහට කන්වර්ට් වෙනවා. ඉතින් ඔයත් ඔය විදිහට පොඩියට ඔයාලට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. අපිට ඕන නම් ඒකත් අර විදිහට ඇනිමේෂන් එකක් යූස් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ඉන්න. එතකොට ඒ වගේම දැන් සමහර අයටන ප්‍රශ්නයක් තියෙනවා. යාළගේ බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එක තියෙනවා. ඒ වුණාට යාළගේ ටෙක්ස්ට් එක දැම්මට ඒක පොඩ්ඩක් අර කැපිලා පේනවා අඩුයි. ඉතින් ඒක ගැන කතා කරද්දී ඔයාලා මේ විදිහට අර කලින් දාගත්ත වීඩියෝ ක්ලිප් එක උඩ ක්ලික් කරලා ටච් කරලා ඔයාලා යන්න ඕන මේ effects කියන එකට. ඊට පස්සේ මේ adjust කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා මේකේ light වල මෙන්න මේ විදිහට අඩු කර ගන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ export කරන්න ඔන්න ඔය විදිහට setting හදලා export කරන්න තමයි තියෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක දික් වෙච්ච හින්දා ඔයාලට සුබ දවසක්. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න.